අපිට ඉදිරියදා ජීවිතයේ විවිධ කාල සීමාවන් වලදී අපේ අරමුණු අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීම ආදී විවිධ ගනුදෙනු කිරීම වල නිරත වීමට අපිට සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවකට ආයතනයක් විදියට එහෙම නැත්නම් පුද්ගලයෙක් විදියට අපි ගනුදෙනු කරන ආයතනයේ එහෙම නැත්නම් අපිට ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් උපදෙස් ලබා දෙන ආයතනයේ විශ්වාසය, පළපුරුද්ද, අත්දැකීම් වගේම සුහදශීලී බව කියන කාරණා අතිශයම වැදගත්. එදිනදා ජීවිතයේ ඔබ කාර්යබහුල පුද්ගලයෙක් නම් ආයතනෙන් ආයතනයට ගොස් මේ පිළිබඳ විමසීම හෝ ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීම ඔබට අපහසු නම් මේ හැම දෙයක්ම එකම තැනකින් සිදු කරන ආයතනයක් එක්ක අත්වල බැඳ ගැනීම හරිම වැදගත්. ඒ නිසා තමයි අපි ඔබට හඳුන්වලා දෙන්නේ PBC ආයතනය. එහෙම නැත්නම් Professional Business Consultants ආයතනය හඳුන්වා දෙන්නේ අපි ඒ නිසාවෙන්. අද වෙනකොට මේ ආයතනය මහ ජනතාවගේ දැඩි විශ්වාසය දරා ගනිමින් සමාජයට ඉතාම හොඳ මෙහෙවරක් කරනවා. මේ වෙනුවෙන් ආයතන නිර්මාතෘතුමා තමන්ගේ සේවය ඒ වගේම තමන්ගේ අත්දැකීම් මහ ජනතාවට නිබඳව ලබා දෙනවා. එතුමන් ගැන කතා කළොත් වසර 42ක් පුරාවටම මූල්‍ය ශාස්ත්‍රයේ අත්දැකීම් ගණනාවකින් බහුල වෙච්ච පුද්ගලෙක්. විශේෂයෙන්ම සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුවේ සේවය කරමින් මහ ජනතාවට විශාල සේවයක් කරා. අවසන් කාල සීමාවේ වසර 7 තුළ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂකවෙක් වගේම ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරමින් මේ සමස්ත බහුල අත්දැකීම් එක තමයි PBC ආයතනයේ ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නේ. අද අපිත් එක්ක සූදානම් වෙලා ඉන්න කතා බහ කරන්න PBC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ෆෙනන්ඩු මහත්මයා. අයබෝවන්. ඇත්තටම PBC ආයතනය කියන්නේ මොකක්ද? සමාජයට, ආයෝජකයාට, මහ ජනතාවට PBC ආයතනය සිද්ධ කරන කාර්යභාරය කොයි වගේද? අප සමාගම ව්‍යාපාර උපදේශන සමාගමක්. අපේ සමාගමෙන් ප්‍රධාන වශයෙන් කරන කරුණු දෙකක් තිබෙනවා. ඒ අතර අංක 1 වන්නේ තනි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අවශ්‍ය ණය මුදල් සහ ප්‍රාග්ධනය සම්පාදනය කර දීමයි. දෙවැන්න වන්නේ යම් ව්‍යාපාරයකට අවශ්‍ය වෙනවා නම් එම ව්‍යාපාරය විකිණීම හෝ යම් ආයෝජකයෙකුට අවශ්‍ය වෙනවා නම් මුදල් ආයෝජනය කිරීම සඳහා සුදුසු ව්‍යාපාර සොයා ගැනීම අපි ඒ අංශ දෙකටම ඒ ව්‍යාපාර විකිණීමට අවශ්‍ය පුද්ගලයන් සහ ව්‍යාපාර මිලදී ගැනීමට අවශ්‍ය ඒ කොට්ටාස දෙක සම්බන්ධීකරණය කරනවා. මේ කටයුත්ත සඳහා විදේශ රටවල්වලින් සිටින ආයෝජකයන්ටත් අපි අපේ සේවය දෙනවා. ඒ වගේම ණය මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලංකාව තුල සිටියත් විදේශවල සිටියත් ඒ කොටස් දෙකටම අපේ සේවය අපි ලබා දෙනවා. ඔබතුම සඳහන් කරපු විදිහට ආයතනයේ මහ ජනතාවට ණය පහසුකම් ලබා දීමේ කාර්යභාරය සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් මහ ජනතාව සෝදානම් කිරීම නැත්නම් ඒගොල්ලන්ගේ ණය සුරක්ෂිතතාවය කොහොමද PBC ආයතනය විස්තර කරලා දෙන්නේ? විශේෂයෙන්ම ගනුදෙනුකරුවෙකු අපේ ආයතනයට පැමිණි විට අපි ප්‍රථමයෙන්ම කරන්නේ ගනුදෙනුකරුගේ ණය අවශ්‍යතාවය විශ්ලේෂණයකට භාජනය කරනවා. ඒ අනුව අපි ඒ අවශ්‍යතාවය බැංකුවකට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු විදිහට ණය ඉල්ලුම් පත්‍රයක් සැලසුම් කරනවා. අපි දැනට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සමග අපේ සම්බන්ධකම් තිබෙනවා. ඒ අය සමග අපි එකඟතාවයන් වලට පැමිණිලා තියෙනවා. ඒ අනුව අපි ගනුදෙනුකරුගේ ණය ඉල්ලුම් පත්‍රය සලසන විට ඒකට ඒගොල්ලන්ගේ අවශ්‍ය මූල්‍ය ලේඛන ඒකට අමුණලා බැංකුවකට තීරණයක් ගැනීමට හැකිවෙන විදිහට ණය එල්ලුම් පත්‍රයක් අපි සලස්වා දෙනවා. මේ තුලින් බැංකුවකට ඒ අය මෙම ණය ඇගීමකට ලක් කරලා තීරණයක් ගන්න යන වෙලාව සෑහෙන දුරට අඩු වෙනවා. මොකද ඒකට හේතුව බැංකුව කරන කටයුත්ත සෑහෙන ප්‍රමාණයක් අපි මෙහෙන් සූදානම් කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ වගේම ඒ අය අපිට හැකියාව තියෙනවා සාමාන්‍ය ගනුදෙනුකරුවෙකු එක බැංකුවකට ගිහිල්ලා ණය ඉල්ලුම් කරලා ඒකෙන් ප්‍රතික්ෂේප වුණොතින් හෝ යම් ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලෝ තව තැනකට අරගෙන යන්න පුළුවන්. නමුත් අපිට හැකියාව තියෙනවා ඒ ණය ඉල්ලුම් පත්‍රය බැංකු හෝ මූල්‍ය ආයතනය කීපයකටම එකවර ඉදිරිපත් කිරීමට. ඒ තුලින් සහ අපි දන්නවා එක එක බැංකුවල ණය දීමට ඒ අයගේ තියෙන
කැමැත්ත සමහරක් බැංකු යම් ශේෂත්‍ර තියෙනවා ඒ අය ණය දෙන්නට කැමති. එම නිසා අපි ඒ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍ය සහ සුදුසුම ආයතනයට අපි ණය අයදුම් පත්‍ර ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ළඟදීම හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා තනි පුද්ගලයන්ට අන්තර්ජාලය උපයෝගී කරගෙන ණය ඉල්ලුම් කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒකට අපි onlinebanking.lk කියන එක ඒ විදිහට තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ අනුව ඒ පහසුකම ළඟදීම හඳුන්වා දුන්නයින් පස්සේ ලංකාවේ සිටින ගනුදෙනුකරුවෙකු හෝ පිටරට සිටින ගනුදෙනුකරුවෙකු පැය 24 තුලම සහ මෙම සේවාව භාෂා 3න්ම අපි හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සාමාන්‍ය ගනුදෙනුකරුවෙකු තනි පුද්ගලයෙකු ණය මුදලක් ලබා ගැනීමට නම් මූල්‍ය ආයතනයකට ඒ අය වැඩ කරන දවස්වල උදේ 9 සිට දවල් 3 අතර යන්න අවශ්‍යයි. නමුත් අපේ මේ සේවාව තුළින් පැය 24ෙම ලෝකෙ කොයිතැන හිටියත් ඕනම ශ්‍රී ලාංකිකයෙකුට ණය මුදලකට අයදුම් කර ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. PBC ආයතනය කියලා කියන්නේ කාර්යභාරයන් රැසක් එකම තැනකින් සිදු කරන ආයතනයක්. ඔබට ණය පහසුකම් ලබා ගැනීම වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය විකිණීමට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෝජකයෙකුට තමන්ගේ මුදල් යෙදීම වෙනුවෙන් මේ සියලු දෙනා මුණ ගැස්වන විවිධාකාර කාර්යභාරයන් සිදු කරන අතරතුරේ ආයෝජන උපදේශන ලබා දෙන ආයතනයක් විදිහට PBC ආයතනය කටයුතු කරනවා. අපි ඒ ගැන කතා බහ කරමු. දැනට ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාර හිමියන්ට ඒ අයගේ ව්‍යාපාරවල ලාභදායීතාවය ප්‍රගුණ කරගන්නේ කොහොමද කියන එක ව්‍යාපාර ඇගයීමකට ලක්කර අප දෙන උපදේශන සේවාවන් අතර ප්‍රධානතම කාර්යයක් වෙනවා. විශේෂයෙන්ම විදේශීය හෝ ශ්‍රී ලාංකික ආයෝජකයෝ සිටිනම් ඒ අයට ඒ අයගේ අරමුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය ව්‍යාපාර සොයාදීමත් දැනට කරගෙන යන ව්‍යාපාර විකිණීමට හෝ ඒ ව්‍යාපාරවලට අරමුදල් අවශ්‍ය ව්‍යාපාර හිමියෙකු සිටිනම් එම ව්‍යාපාර හිමියන්ට ආයෝජකයන් මුණගැස්වීම අප ලබා දෙන සේවාවන් අතර තවත් විශේෂ සේවයක් වෙනවා. අද වෙනකොට ව්‍යාපාරික ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, මූල්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, දැඩි තරඟකාරීත්වයක් අපේ මහජනතාවගේ විශ්වාසය එකලස දිනා ගන්න එක ඒ තරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. හැබැයි PBC ආයතනය කියන්නේ දිනපතාම ජනතාවගේ විශ්වාසය දවසින් දවස වැඩි කරමින් ඒ සේවාව නිබඳව ලබා දෙන ආයතනයක්. තරඟකාරී ආයතනත් එක්ක මහජනතාවට මේ තරම් සමීප වෙන්න PBC ආයතනයේ සතු රහස මොකක්ද? අප ආයතනයේ සිටින සේවක කණ්ඩායම මමත් ඇතුළුව මූල්‍ය ශේත්‍රයේ දශක 4කට වැඩි කාලයක් තිස්සේ සේවය කළ අය. එම නිසා මේ හැමෝමත් මමත් සතුව ව්‍යාපාර පිළිබඳ ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ දැනුමක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර හිමියන් පිළිබඳ අපගේ විශාල සම්බන්ධතා සහ ඒ අය සමග දැනුවත්කම බොහොම කිට්ටු ඇසුරක් අපේ සමාගමට තිබෙනවා. එම නිසා ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම සහ ඒ ව්‍යාපාරයේ ලාභදායීතාවය වැඩියෙන් කරගෙන යන්නේ කොහොමද කියන එකට අවශ්‍ය විශේෂඥ දැනුම අපේ සමාගමේ තිබෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් අපේ සමාගමේ නීතිඥයන් සිටිනවා, ගණකාධිකාරීවරුන් සිටිනවා, බැංකු ශේත්‍රයේ පළපුරුදු සේවකයන් ඉන්නවා. ඒ අනුව ව්‍යාපාරයකට අවශ්‍ය සියලුම දැනුම සහ එය ඉදිරි ඊළඟ තලයට කොහොමද අරගෙන යන්නේ කියන එක පිළිබඳව අපිට උපදෙස් දීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව සහ අපි මූල්‍ය ශේත්‍රයේ දශක 4ක් පමණ කටයුතු කරලා තිබෙන නිසා අපිට ඒ ශේත්‍රවල ඉන්න ඉහළ නිලධාරීන් සමග සම්බන්ධතාවයන් තියෙනවා. අපි කෙරෙහි ඒ අයට හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් තිබෙනවා. එම නිසා අපි විශ්වාස කරනවා අපි
ණය ඉල්ලුම් පත්‍රයක් හෝ ආයෝජකයන් මුණ ගැස්වීම කරනකොට ඒක සෑම පාර්ශවයකටම පිළිගන්න පුළුවන් විදියකට සහ ඉක්මනින් කිරීමේ හැකියාව අපි සතුව තිබෙනවා කියලා. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම ගනුදෙනුකරුවන් අපි ළඟට පැමිණෙන්නේ සහ අපිට හැකියාව ලැබෙන්නේ ඒ අයට ඒ අයගේ අවශ්‍යතාවය බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ඉහළින් අපිට ඉෂ්ට කර දීමට පුළුවන් වෙන බව. අපි ඕනම ආයතනයක් එක කටයුතු කරනකොට ඒ ආයතනයේ දැක්ම ගැන, මෙහෙවර ගැන, ඒ වගේම තමයි ඒ ගමන් කරන ආකාරය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි ආයතනයක් තෝරගන්නකොට ඒ ආයතනයේ ක්‍රියාපටිපටි ගැන අපිට අවබෝධයක් නැති වුණොත් අපිට වෙන්න තියෙන වැරදි අපහසුතා වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපිට ආයතනය පිළිබඳ හොඳ විශ්වාසයක් අපිට සිද්ධ වෙන අපහසුතා ඉතාම ලෙහෙසියෙන් මග ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි කතා කරන සූදානම් වෙන්නේ PBC ආයතනයත් එක්ක අත්වැල් බැඳගෙන මහ ජනතාවට ආයෝජකයන්ට ඔන්න සේවාවක් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කොහොමද PBC ආයතනත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අපි සූදානම් කතා බහ කරන්න. අප ආයතනය පිහිටා තිබෙන්නේ කොළඹ බඹලපිටියේ බෞද්ධාලෝක මාවතේ. සියලු විස්තර අපගේ වෙබ් අඩවියේ තිබෙනවා. ඒ අනුව ඕනම ගනුදෙනුකරුවෙකුට වෙබ් අඩවියේ තිබෙන දුරකථන අංක අමතා වෙලාවක් වෙන් කරගෙන අපගේ කාර්යාලයට පැමිණ උපදේශන සේවාවන් හෝ ණය ලබා ගැනීමේ කටයුතු වලට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කර ගැනීමට පුළුවන්. පළමුවන සාකච්ඡාව අපි ආය කිරීමකින් තොරව උපදේශන ලබා දෙනවා. ඒ අනුව අපි ආරාධනා කර සිටිනවා ඔබ සැමට අප ආයතනයේ එම උපදේශන සේවාවන් සහ ණය ලබා ගැනීමේ සේවාවන් ලබා ගන්නා ලෙස. හොඳ ආයෝජකෙක්ට, හොඳ ව්‍යාපාරිකයෙකුට, හොඳ ගනුදෙනුකරුවෙකුට බොහොම විශ්වාසදායී උපදෙස් ලබා දෙන ආයතනයක් මුණ ගැනීම තුළ ඒ ඇතිවන ගනුදෙනුව හරිය ශක්තිමත් විශ්වාසදායී ගනුදෙනුවක් බවට පරිවර්තනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා මහ ජනතාවට යම් ණය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේම ආයෝජකයෙක්ට ඒ වගේම ව්‍යාපාරිකයෙක්ට තමගේ ව්‍යාපාරය විකිණීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ මුණ ගස්සන ආයතනය තමයි PBC ආයතනය කියලා කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ කතාබහ ඇතුලේ අපි ඔබට හඳුන්වා දුන්නා PBC ආයතනයත් එක්ක කොහොමද අත්වැල් බැඳගන්නේ කියලා. ඒ දුරකථන ඔස්සේ ඒ ඊමේල් මාර්ග ඔස්සේ ඔබට හැකියාවක් තියෙනවා PBC ආයතනයත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතය ඉහළින්ම ඔසවා තබා ගන්න. ඒත් එක්කම ඔබට හැකියාවක් තියෙනවා ලංකාවේ ඕනම තැනක හිටියත් විදේශගත ඔබට හිටියත් onlinebanking.lk හරහා ඔබට පුළුවන් ගනුදෙනුකරුවෙකු විදිහට ණය ඉල්ලුම් පතක් අයදුම් කරන්න. ඒ වෙනුවෙන් පැය 24ක් ඇතුළත PBC මේ සුහදශීලී කාර්ය මණ්ඩලය ඔබට අවශ්‍ය කරන සේව ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද දවසේ අපිත් එක්ක කතා කරේ PBC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ෆර්නෑන්ඩෝ මහත්මයා. බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් අපේ මහ ජනතාව සහ ආයෝජකයන්ව දැනුවත් කරාට. ඉතින් නැවත වතාවක් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ බලාපොරොත්තු, ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් සඵල කරගන්න බොහොම විශ්වාසදායී ආයතනයේ PBCත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා.